මහන්සිලා වැඩ කරොත් ඔයාට AB මට්ටමටම යන්න. හරි. හරි ළමයි මේ මම මේ වීඩියෝ එක කරන්නට පටන් ගන්නෙ මේ අරමුණ තමයි 2025 O level ලියන ළමයින්ට. ඒ කියන්නේ තව අද ඉඳන් තව මාස 5ක් 6ක් වගේ ඇතුළත ඔයාලගේ මණ්ඩපල විභාගේ අද ඉඳන් එතකොට ගත්තට පස්සේ දැන් මම මේ කතා කරන්නේ ජූනි මාසේ. ජූනි මාසෙන් අතර තව මාස 5ක් 6ක් වගේ කාලයක් ඇතුළත ඔයාලගේ O level exam එක තියෙනවා. එතකොට දැන් විද්‍යාවට ගත්තට පස්සේ මේ ලකුණු 10ක් 15ක් මේ වෙනකනුත් තියන් ඉන්න කට්ටිය 15ක් 20ක් 30ක් සාමාන්‍ය 35ට අඩුවෙන් ගත්තට පස්සේ ඔහම ලකුණු තියෙන සිට් එකක් ඉන්නවා. 35ට අඩු කියලා ගත්තට පස්සේ 35 50ත් අතර ඉන්න ලෙවල් එක කට්ටියත් සාමාන්‍ය තව වාරි භාග දෙකක් ඔයාලා තියෙනවා. ඒ වාරි භාග දෙක ගියාට පස්සේ කොයි තත්ත්වයට දෙන්නේ කියන එක දැම්ම තීරණය වෙනවා. ගොඩක් ළමයි අහන දෙයක් තමයි ළමයි මේ දැන් තියෙන විදිහට දැන් තියෙන ලකුණු තව ටිකක් වැඩි කරගන්නේ කොහොමද කියන එක. හරිද? ඉස්සෙල්ලා බලන්න ළමයි ඔයාගේ ලකුණු ලෙවල් එක කොයි වගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ සාමාන්‍ය ඔයාගේ ලකුණු සාමාන්‍ය මට්ටමට සෑහෙන්න අඩුයි නම් උදාහරණයක් 50ට වඩා අඩුයි නම් ඔයාගේ ලකුණු ටික ඔයාලට සැලකිය යුතු ප්‍රමාණය මිස් වෙලා තියෙන මේ වෙනකම්. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාගේ මොකද්ද ඇයි එහෙම ලකුණු අඩුයි නම් ඔයාගේ සාමාන්‍ය ලකුණු 50ට වඩා අඩුයි නම් ඔයාට ලකුණු 50ට හිට වෙන ප්‍රමාණය මිස් වෙලා තියෙනවනේ. 50 60 වගේ වුණත් ඉතින් ඒත් එහෙම තමයි 40කට 40 50 ආසන්න ප්‍රමාණයක් මිස් වෙලා තියෙනවා. ඉතින් සමහර කට්ටිය කියනවා ඊට වඩා මිස් වෙලා තියෙනවා. ඒතර මම කියනවා නිකන් ක්‍රම පීවර 4ක් තියෙනවා. ඔක චුට්ටක් බලාගන්න ඉතින් මොකද්ද පළවෙනි එක තමයි මේක. දැන් මම කියන්න යන දේ 11 වසර ළමයින්ට කියලා මේ ටාගට් කරලා කිව්වට ඕනෑම ශ්‍රේණියක ළමයින්ට මේකෙන් දෙයක් ගන්න පුළුවන් Tamanට කෙලෙලා තියෙනවා. හරි. පළවෙනි දේ තමයි මම කියන්නේ මේක. ළමයි ඉස්සලවට දැන් පුළුවන් මොනවද බැරි මොනවද කියලා අඳුර ගන්න ඕන. හරි. පේපර් එක දුන්නාට පස්සේ ඔයා දැන් සාමාන්‍ය ලකුණු බිඳුවක් ගන්න නැහැ ලකුණු අඩුම 10ක් 15ක් හරි ලකුණු ගන්නවනේ. ඒ 10ක් 15ක් හරි ගන්න එයි මොනවද? ඔයාට මොන හරි දෙයක් පුළුවන් ඉන්නද? හරි. දැන් ওই ටික පුළුවන් කියලා කියන්නේ ඔයාට බැරි දේවල් සෙට් එකකුත් තවත් තියෙනවා. ඒතර ඔය අඳුර ගන්න පුළුවන් මොනවද ඔයාට බැරි මොනවද කියලා. හිතන්න 10 වසරේ පාඩම් 20ක් තියෙනවා. ඒකේ ඉඳන් 20ට යනකම් ආයෙ ඊට පස්සේ දැන් ඔයාලා කරලා ඇවිල්ලා ඉන්නේ. 11 වසර ළමයින් 10 වසර පාඩම් ටික කරලා ඉල්ලා ඉන්නේ. එතකොට ඔයාලා බලන්න දැන් 10 වසර පාඩම් වලින් මොන පාඩම් ටිකද බැරි ඔයාලට. හරිද? මෙහෙම පාඩම් ටිකක් ඔයාලට තේරෙන්නේ පළවෙනි පාඩම් පුළුවන් 15 බෑ 17 බෑ 18 වෙනි පාඩම් බෑ ප්‍රවේණීය බෑ ඔම් සෙට් එකක් ඔයාලට තේරෙන්නේ. ඊට පස්සේ හිතලා බලන්න ඇයි ඔයාට ඒ ටික මේ පාඩම් ටික බැරි වුණේ කියලා හිතලා බලන්න. ඇයි බැරි වුණේ ළමයි? සාමාන්‍යයෙන් ඇයි ඔයා වැඩ කරේ නැද්ද? ඔයා ක්ලාස් කට් කරා. පාඩම් කරේ නැහැ ගෙදර ඇවිල්ලා. හරි. එහෙම නැත්නම් ටියුෂන් එකට ගියා ටියුෂන් එකේ පිස්සු කියලා හිටියා. හරි. ක්ලාස් උත් ගියා ඉස්කෝලේත් පිස්සු කෙලියා ක්ලාස් එකේත් පිස්සු කෙලියා. හරි. එහෙම නැත්නම් ක්ලාස් එකට ගියා පිස්සු කෙලියෙත් නෑ හොඳට අහන් හිටියා. හැබැයි සර් කියන දේවල් මුකුත් තේරෙන්නේ නෑ. නිකන් යන්නම් වාගේ රැල්ලට යනකොට ගියා ඒත් ඉතින් තේරෙන්නේ නෑ මොකද. හරි. දැන් වෙනද ගිය දේ කියන්නේ ළමයි. දැන් මොකක් හරි වෙලා ඔයාලට මොකද උනේ? ඔයාලට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හරි. දැන් ඔය ටික කොහොමද පුළුවන් කරගන්න ඕනේ? තව මාස 6ක් තියෙනවා. දැන් ඔයා හැවුවොත් මේ වෙලාවේ මාස 6කින් A1 B1 වගේ ගන්න පුළුවන්ද කියලා සාමාන්‍ය ළමයි ඔයාලට සාමාන්‍ය බේසික් දැනුම තියෙනවනේ. තාම පුළුවන්. මාස 6ක් කියලා කියන්නේ සාමාන්‍ය හොඳටම ඇති මහන්සිලා වැඩ කරොත් ඔයාලට AB මට්ටමටම යන්න. හරි. හැබැයි ඔයා තාම මාස 2 3ක් පහ වෙලා මාස 2ක් විතර තියලා අහන්න එපා. දැන් පුළුවන් ද AB එකක් ගන්න කියලා W1 මට්ටමේ ඉඳගෙන. ප්‍රාතිහාර්ය බෑන් පාන්න බෑන් ළමයි. දැන්ම පටන් ගන්න ඕනේ වැඩ කරනවා. හරි. ඒතර මුලින්ම කරන්න ඕනේ මොකද්ද? එක තමයි පුළුවන් මොනවද කියලා අඳුරගත්තා. ඊට පස්සේ බැරි මොනවද කියලා අඳුරගත්තා. උදාහරණ මේක මෙහෙම කරන්න. ඔයා පාඩම් ඉස්ස ලියා ගන්න. එකේ ඉඳන් 20 යනකම් පාඩම් ටික මෙහෙම මේ පාඩම් ටික තමයි තියෙන්නේ. මේ පාඩම් වලින් ඔයාලට මේක බෑ මේක බෑ මේක බෑ. හරිද? එහෙම ලියා ගන්න. ඒකට තේරෙයි මේ පාඩම් ටික සෑහෙන ප්‍රමාණයක් බෑ පාඩම්. එහෙනම් මොකද කරන්න ඕනේ? ඇයි බැරි වුණේ කියලා ඔයා ගත්තා. බැරි වුණේ මොකද්ද හිතන්නකෝ ඔයා හරියට අහන් හිටියේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔයා ඊළඟ යන පන්ති දවස් ඉඳන් හරි හරියට අහන් ඉන්න පටන් ගන්න ඕනේ. සමහර එක්කෙනෙක් තේරෙන්න පුළුවන් ඔයාට පන්ති අහගෙනත් හිටියා. හැබැයි අහන් හිටියට මේ කියලා දෙන්නේ සර් කියලා දෙන්නේ කොහොමද තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයා යන තැන අවුලක් තියෙනවා. හරි. ඒතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා ඒතකොට තේරෙන තැන කොහොමද ඉක්මනට හොයා ගන්න ඕනේ. තව වැඩි කල් නෑ ළමයි. හරි. ඔයාගේ achievement ඔයා තමයි මේ result එක ගන්න ඕනේ. ඔයා ගුරුවරු සතුටු කරන්න පන්ති කියලා වැඩක් නෑනේ. එහෙනම් මේක බලන්න ඇයි බැරි වුණේ කියලා බලන්න. ඊට පස්සේ බලන්න බැරි ඒවා පුළුවන් කරගන්න මොකද කරන්න ඕනේ කියලා. හරිද? දැන් හිතන්නකෝ. ඔයා මෙහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට 11 අවසරේ මිශ්‍රණ පාඩම ඔයාලට බෑ කියලා හිතනවා ඇති. ඒකට ඔයාලට මිශ්‍රණ පාඩමම බැරි නෑ නේද? ඔයාලට මිශ්‍රණ පාඩමේ බැරි මවුල ටික බැරි එහෙනම්. මවුල සාන්ද්‍රණ නම්මන හොන් ටික තමයි බැරි.
ඔයාට අනිත් තෙල් නිස්සාරණ ක්‍රම එතකොට භාගික ආසන හුමාන ආසවනේ ඒ කියන්නේ ආය එතකොට ස්කන්ධ භාග පරිමා භාග ඒ සෙට් එක පුළුවන් ඔයාට මවුල පාට් එක විතරයි බැරි. හැබැයි ඔයා හිතන් ඉන්න මොකද්ද මිශ්‍රණ පාඩම බෑ කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ ළම. ඒතර ඔයා ඒකත් පොයින්ට් අවුට් කරගන්න මිශ්‍රණ පාඩමේ මට මවුල බෑ. ඒතර ඔයාගේ අර පුළුවන් කරගන්න තියෙන දේවල් ටික තව චුටි අඩු වෙනවා. මිශ්‍රණ පාඩම බෑ නෙමෙයි. මිශ්‍රණ පාඩමේ මොකක් බෑද? මවුල කොටස බෑ. ඒතර මිශ්‍රණ පාඩමේ අනිත් ටික ආය පණ දාගෙන පාඩම් කරන්න ඉගෙන ගන්න යන්න ඕනේ. මවුල ටික කොහෙන් හරි බලලා ඉගෙන ගන්න ඕනේ. හරි. ඉස්සලවා එන්නේ ඒ දේ කරන්න. මුලින්ම පාඩම් 20 කියන 20 ළඟ පාඩම් 10 අවසර ලියාගත්තා. ඒ 10 අවසර පාඩම් ටික බැලුවා. මොකද්ද පළවෙනි පාඩම? මේ පාඩම තමයි රසායනික පදනම ජීවේ. ජීවේ රසායනික පදනම අවුලක්ම නැහැ තේරෙනවා. ඒක ඕකේ. ඊට පස්සේ දෙවෙනි පාඩම. මේක මොකද්ද? මේකේ බෑ. ඊට තුන්වෙනි පාඩම. ඊට පස්සේ ගියාට පස්සේ ඕන ප්‍රවේග කාල ප්‍රස්තාර විතරයි බැරි. අනිත් කාල ප්‍රස්තාර ටික පුළුවන්. එහෙනම් ඔයාලට ප්‍රවේග කාල ප්‍රස්තාර බෑ කියලා ලියා ගන්න. ලියා ගන්න එපා. තලිතේ පාඩම බෑ කියලා ලියා ගන්න එපා. එතකොට ඔයාලට නිකන් ඔයාලට ස්ට්‍රෙස් එකක් එනවා. මාර විදිහට ඒක වැඩි. එහෙම කරගන්න මුලින්ම. හරිද? දැන් අඳුරගත්ත මොකද්ද? පුළුවන් ඒවා අඳුරගත්තා, බැරි ඒවා අඳුරගත්තා. ඔයා බැරි වුණේ ඇයි කියලා අඳුරගත්තා. දැන් ඔයාට මොකක්ද තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා ඔයාට මොකද්ද? මේ බැරි ඒවා ටික පුළුවන් කරගන්නේ කොහොමද කියලා එක. හරිද? ඒකටත් අපි මේ හිතන් ඉන්න අපි YouTube channel එක හරහා අපි උදාහරණයක් ඔයාලට දැන් මේ වීඩියෝ එක බලන්න හම්බෙන්නේ අපේ YouTube channel එකේ. ඒකට YouTube channel එක ඉදිරියට ඔයාලට මේ බැරි පාඩම් ටික සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම පාඩම් ටික ඔයාලට YouTube එකෙන් නොමිලේ දාන්න කියලා හිතන් ඉන්න අපේ channel එක හරහා. අපේ channel එක subscribe කරලා තියාගන්න අර bell. ඊට පස්සේ මේ හරි. දැන් ඔයාලට හරි මුල් ටික හරි. දැන් ඔයාලට මොනවා කරගන්න ඕනද? බැරි ඒවා පුළුවන් කරගන්න තමයි ක්‍රමයක් ඕන. ඒකත් අපි බලමු. හදන්නේ මොකද්ද මේ ඔයාලට බැරි සෙට් එකක් තියෙනවා බැරි පාඩම් සෙට් එකක්. ওই පාඩම් සෙට් එක ඔයා කවර් කරගන්න තමයි හදන්නේ. ওই පාඩම් සෙට් එක කවර් කරන්න මෙහෙම. ඔයාට බැරි දේවල් ටිකක් දැන් තියෙනවා කියලා බැරි දේවල් සමහරට දැන් ඉගෙන ගන්නට වඩා ගොඩක් ඇති බැරි දේවල් ටික. හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා දැන් ওই බැරි දේවල් ටික කවර් කරගන්න යනකොට සලකා බලන්න ඕන ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. මොකද්ද? ඔයා දැන් මේ වෙලාවේ ඔයාලගේ පන්තිවල යනවනේ පාඩම් සෙට් එකක්. මේ වෙලාවේ ඉගෙන ගන්න දේ අතපහසු කරගන්න බෑ. හරිද? මොකද්ද? පළවෙනි කාරණාව තමයි ළමයි මොකද්ද? ඔයා දැන් මේ දවස්වල මේ වෙලාවේ ඉගෙන ගන්න පාඩම් ටික. ඒවා අතපසු වෙන්නේ නැතුව ඒවා ඕකේ එක දිගටම ඒවා කන්සිස්ටන්සි යන්න ඕන දිගට. හරිද? ඒ ටික එහෙම යන ගමන් තමයි කලින් බැරි වෙච්ච මේ ඒවා ටික පාඩම් කරගන්න ඕන. තේරෙනවද? දැන් හිතන්න ඔයා කලින් බැරි වෙච්ච ඒවා ටික බලනවා කියලා ගිහිල්ලා දැන් යන ඒවා ටික මිස් කරොත් එහෙම. එතකොට දැන් ඔයාට තව ටිකක් ගාලා ගියාට දැන් යන ඒවා ටික බලන්න ආයෙ වෙලාවක් දා ගන්න වෙනවා. එතකොට ඔයා කරගන්න ඕන දේ මොකද කරන්නේ? ඔයා දැන් සාමාන්‍ය දැන් පන්ති යන ඔයා ඉගෙන ගන්න දේවල් ටික මේ දවස්වල ඉගෙන ගන්න දේවල් ටික. ඒවා ටික ඒ විදිහට ඉගෙනගෙන යන්න. ඒවා ටික මිස් කරන්න බෑ. උදාහරණයක් ඔයා දැන් පාඩමකට යන්න පන්තිකට යන්න පරක් වුණා. පන්තියේ දැන් පාඩමක් දවස් දෙකක් විතර ගිහිල්ලා. ඔයා පාඩමට ඒ පන්ති දෙක යන්න මිස් වුණා ඒ පන්තියට. දැන් ඔයා හිතන්න එපා ඒ පාඩමට ඒ දවස් දෙකක් ගියේ නෑනේ. ඊතුරු දවස් දෙකක් යන්න නැතුව ඉඳලා ආයේ පස්සේ පන්තියෙන් ඒ පාඩම ඇරලාම ඊළඟ පන්තියට යනවා. එහෙම හිතන්න එපා. හරිද? ඒතර ඔයාට වෙන්නේ මේ පාඩම කියලා බැරි වෙන එක. සමහරවිට ඔයා දවස් දෙකක් ගියේ නැතුණාට ඔයාට පස්සේ තුන්වෙනි දවස් ගියට පස්සේ ඔයාට පාඩම අල්ල ගන්න පුළුවන් වෙයි. ඉතින් ගිහින් බලන්න. හරිද? පළවෙනි දේ තමයි මොකද්ද? ඔයා මේ වෙලාව යන පාඩම් ටික මිස් කරගන්න බෑ. පරණ දේවල් කවර් කරනවා කියලා හිතලා. මේ වෙලාව යන පාඩම් ටික එහෙම යවන ගමන් තමයි පරණ දේවල් ටික කවර් කරගන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට පොඩි මහන්සියක් ගන්න වෙනවා. කරගන්න දෙයක් නැහැ ළමයි. ඔයාලගේ කලින් වැඩ කරමු නැති හින්දා තමයි මේ වෙලා තියෙන්නේ. හරිද? සාමාන්‍ය ඉගෙන ගන්න ඕන තියෙන ළමයි නම් ලකු දෙයක් නැහැ ළමයි. පොඩි වැඩ ඉක්මනට කවර් කරගන්න පුළුවන් ඔයාලට. හරිද? දැන් වැඩ ටික කරන් යන්න ඕනේ කන්සිස්ටන්සි. ඊට පස්සේ දෙවෙනි ආකාරය තමයි ඒ යන වැඩ ටික අතරමඟ අර පරණ ඒවා ටික පාඩම් කරගන්න ඕනේ. ඒ ටික කරගන්නත් ඕනේ. ඒ ටිකට ඔයා ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ ටිකත් කරගත්තට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයාම තා මාස 5ක් 6ක් විතර තියෙන විභාගෙට. ඔයා විභාගෙට ගිහිල්ලා ලියන්නේ නැහැ පාඩම් කරපු ටික ලියන්නේ. පාඩම් කරපු ටික කොහොමද ලියන්නේ? පාඩම් කරපු ටික ළමයි පේපර් එකට ලියන්නේ. ඔයා කොච්චර පන්ති ගිහිල්ලා තීරි පාඩම් කරලා දන්නේ ඔයාට පේපර්ස් ලියන්න බැරි නෑ. ඔයා දැන් පුරුදු වෙන මොනවා ලියන්නද? ඔයා දැන් පේපර්ස් ලියන්න පුරුදු වෙන්න ඕන. ඔයා පරණ දැන් යන වැඩ ටික කවර් කරන ගමන් ඒවා මිස් වෙන්න දෙන්නේ නැතුව පරණ වැඩ ටිකත් කවර් කරන්න ඕන. ඔය දෙකම කරන ගමන් ඔයා දැන් පේපර්ස් ලියන්නත් පුරුදු වෙන්න ඕන. තා මාස 5ක් 6ක් ලියන ළමයි සාමාන්‍ය පේපර් ක්ලාස් එකට ගියාට පස්සේ ඔයාට පේපර් ටික කවර් කරගන්න පුළුවන්. මේ පාඩම් ටික කොහොමද තියරි කියනවා. ඔයාට මෙන්න මේක ප්‍රශ්නයක්. ඒ කියන්නේ පරණ පාඩම් ටික කොහොමද කවර් කරගන්නේ කියන එක. හරිද? ඒක ළමයි අපි ඒතරවට මේ පරණ පාඩම් ටික කවර් කරන්න දෙයට ළමයි අපිට පොඩි වැඩක් තියෙනවා. මේ මෙහෙම
ඔයාලට පරණ පාඩම් ටික කවර් කරන්න පුළුවන් මේකේ. අපේ channel එකෙන්. ඔයාලා මේ වීඩියෝ බලනත් මේ channel එක කරාම තමයි. මේ channel එකට ගියාට පස්සේ ඔයාලට ඉදිරියට 10 වසරේ පාඩම් වල 10 වසරේ පාඩම් වල අත්‍යවශ්‍ය පාඩම් ටික මේ channel එක අපි දානවා ඉස්සරහට. ඕනම ළමයට තේරුම් ගන්න විදිහට බොහොම සරල විදිහට විග්‍රහ කරලා දානවා. හරි. ඔයා මේ channel එක subscribe කරලා තියාගන්න. ඒතර ළමයි අපේ paper class එක පටන් ගන්නවා. අපි paper class එකට සමගාමීව මෙන්න මේ වගේ දැන් ඒතකොට ඔයාලට 10 වසරේ පාඩම් ටික මිස් වෙලාන් තියෙන්නේ. ඒ මිස් වෙච්ච ළමයි ටිකට අපිට ඔයාලට 10 වසරේ වෙන වෙනම ටියුට් සෙට් එකක් තියෙනවා මේ විදිහට. එක එක පාඩමට ඒ ටියුට් ටිකත් ගන්න ගමන් මෙහෙම ඒ ටියුට් ටික කරන ගමන් ළමයි ඔයාලට 10 වසරේ පාඩම් ටික වෙනම channel එක කරා කවර් කරගන්න පුළුවන්. අමාරු පාඩම් ටික. ඒ අතරම paper class එක අපේ කොහොමත් යනවා. අපේ normal තීරි පන්ති කොහොමත් යනවා. ඒතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපේ වීඩියෝස් ටික ඔයාලට ආයෙ තේරුම් නැත්නම් ආයෙ බලන්න පුළුවන්. හරිද? එහෙම කරලා වීඩියෝ කොට ගහ ගන්න එපා. වීඩියෝ ආ ටික ආයෙ බලන්න පුළුවන්. ඔය ටික ඔයා කරගන්න ඕනේ. හරි. හරිලා එතකොට දැන් ගොඩක් සාමාන්‍යයෙන් ඩවුට් එකක් තියෙනවනේ ගොඩක් කට්ටිය සැකයක් තියෙනවනේ මෙහෙම මේ පුළුවන් වෙයිද තව මාස 5කින් AB එකට යන්න විද්‍යාවට. හරිද? විද්‍යාවට AB එකක් ගන්නවා කියන්නේ එහෙම අමාරු දෙයක් නෙමෙයි. බොහොම ලේසි භාගයක් තියෙනවා. ඔයාලට මේ විදිහට දැන් පටන් ගන්න තරම් වැඩ කරන්න යන්න. හරිද? මේ channel එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත්. අපේ ටික ක්ලාස් වලට ඇවිල්ලා වැඩ කරන්න යන්න.